ආයුබෝවන් පොතපත YouTube දක්ෂලාවට පිවිසෙන ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට විස්තර කියන තෝරගත්තා ඓතිහාසික සහ කලාත්මක වටිනාකමක් හිමි පරවි සංදේශය කෘතිය. දයාබර මිතුරු මිතුරියනි, ඔබ තවමත් පොතපත YouTube නාලිකාව subscribe කරපු නැති කෙනෙක් නම් අමතක නොකර subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි මුලින්ම පරවි සංදේශය කෘතියේ කතුරයා ගැන කියන්නම්. පරවි සංදේශ කෘතියේ කතුවරයා තමයි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව අපේ සමාජයේ විවිධ ජනප්‍රවාද රාශියක් පවතින මහා යතිවරයන් වහන්සේ නමක්. කතුවරයන් වහන්සේගේ පැරණිම කෘතිය, එහෙම නැතිනම් උන්වහන්සේ අතින් මුලින්ම රචනා වූ කෘතිය විදිහට තමයි අපි අද විස්තර කතා කරන පරවි සංදේශ කෘතිය සඳහන් වෙන්නේ. උන්වහන්සේගේ දෙමව්පියන් උනේ වික්‍රමබාහු කුමාරයා හා සීලවතී කුමරිය. වික්‍රමබාහු කුමාරයා 6 වන පරාක්‍රමබාහු රජුට පක්ෂව කළ සටනකදී මිය ගිය අතර දෙමටාන කුමරුන් ලෙස ගිහි කල හැඳින්වූ උන්වහන්සේව 6 වන පරාක්‍රමබාහු රජු තම දරු තනතුරේ තබාගෙන හදාවඩාගෙන තිබෙනවා. පසුව තොටගමුවේ ශ්‍රී රාහුල යන නාමයෙන් පැවිදි බිමට පත්වන උන්වහන්සේගේ පැවිදි ගුරුවරයා උනේ වීදාගම මහා මෛත්‍රී ස්වාමින් වහන්සේ. කතුවරයන් වහන්සේගේ කෘති වන කාව්‍ය ශේඛරය සහ සැල්ලිහිණි සංදේශයේ කෘති පිළිබඳව විස්තර පොතපත අපි මීට පෙර ගෙනවිත් තිබෙන අතර අද විස්තර අරන් එන්නේ උන්වහන්සේ විසින් රචනා කරන ලද කෘති අතරින් අප විස්තර ගෙන එන තුන්වන කෘතියේ තොරතුරුයි. තොටගමුවේ විජයබා පිරිවෙනේ නායකත්වයේ දරූ උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1471 දී පමණ පස්දුම් කෝරළේ අම්බන ලෙනේදී අපවත් වූ බව සැලකෙන අතර අපවත් වූ පසුත් කෙස්සානිය වැඩීම දිගටම සිදුවීම නිසා පෘතුගීසින් විසින් උන්වහන්සේගේ දේහය ඉන්දියාවේ ගෝවට රැගෙන ගිය බවද ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පරවි සංදේශයේ කෘතිය රචනා කිරීමේ අරමුණු අපි මීළඟට සලකා බලමු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තරුණ වයසේදී පරවි සංදේශයේ කෘතිය රචනා වෙලා තියෙනවා. 6 වන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් දිනේ වූ චන්ද්‍රාවතී කුමරියට සමාන වංශික සැමියෙකු ලබා දෙන ලෙස හා අනාගත රාජ්‍ය පාලනය සඳහා පුත්කුමරකු ලබා දෙන ලෙසත් රජුත් රටත් ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලමින් දෙවිනුවර උපුල්වන් දෙවියන් යෙදීමේ අරමුණ ඇතිව තමයි පරවි සංදේශය රචනා වෙන්නේ. කෘතිය ගැන ඔබ දැනගත යුතුම වැදගත් විස්තර ටිකක් අපි දැන් කතා කරමු. පරවි සංදේශයේ කෘතිය රචනා වෙන්නේ කෝට්ටේ යුගයේදී. එකල රජකම් කළේ 6 වන පරාක්‍රමබාහු රජතුමා. පරවි සංදේශය කියන්නේ කවි 208කින් යුතු කෘතියක්. අනෙකුත් සංදේශ කවිවල දකින්න ලැබෙන දූතයා වර්ණනා කිරීම, මග වර්ණනා කිරීම ආදී සංදේශ කවිවල දක්නට ලැබෙන සියලු ලක්ෂණ මෙම පරවි සංදේශයේ දක්නට ලැබෙනවා. පරවි සංදේශයේදී දූතයා, එහෙම නැතිනම් පරවියා සංදේශය රැගෙන යන්නේ කෝට්ටේ සිට දෙවිනුවර උපුල්වන් දෙවිඳුන්ගේ දේවාලය වෙත. විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබට මෙම පරවි සංදේශ කෘතිය පිළිබඳව විස්තර ගෙන ඒම සඳහා තොරතුරු සොයාගත්තේ ආර්.ඒ. ලියන ආරච්චි මහතා විසින් සංස්කරණය කරන ලද පදගතාර්ථය විස්තර විමර්ශන සහිත පරවි සංදේශය නම් කෘතියෙන්. පරවි සංදේශය පිළිබඳව වැඩිදුර විස්තර සොයන කෙනෙකුට එයට මනාව ගැලපෙන ලෙස සංස්කරණය කළ කෘතියක් ලෙස ආර්.ඒ. ලියන ආරච්චි මහතාගේ මෙම කෘතිය ගැන අපට කියන්න පුළුවන්. ඔබේ පහසුව සඳහා එම කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරයේ දකින්නේ. මෙය සමයවර්ධන ප්‍රකාශකයන්ගේ කෘතියක්. කෘතිය සඳහන් වන මිල රුපියල් 290ක් වන නමුත් වෙළඳපළ මිල මීට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන්. කෝට්ටේ යුගයේදී පැවති ආගමික සහ දේශපාලනික තොරතුරු පිළිබඳව දැනගත හැකි මගක් ලෙසත් අපට පරවි සංදේශ කෘතිය භාවිතා කරන්න පුළුවන්. දයාබර මිතුරු මිතුරියනි, අද අපි ඔයාලට විස්තර අරගෙන ආවේ පරවි සංදේශය කියන වටිනා පැරණි කෘතිය පිළිබඳව විස්තර. ඉතින් ඔයාලත් තවත් මේ වගේ වටිනා වැදගත් පොත් ගැන විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා කාරුණික සිහිපත් කරනවා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.